ඉතින් ඔන්න හුඟ දවසකින් පස්සේ තමයි වීඩියෝ එකක් ගෙන්නේ. මේ වීඩියෝ එක ගොඩක් කට්ටිය හදන්න ආස මාළුවෙක් ගැන. ඒ කියන්නේ මොස්ටර් ෆිෂ් ගණයට අයිති වෙන මාළුවෙක් නෙමෙයි. අපි කවුරුත් දන්න නිකන් ෆීස්බුල් මාළු జాතියක්. කොහොමද හරියට ඇති කරන්න කියලා. ඉතින් අද වීඩියෝ එක කාස් මාළු කොහොමද හරියට ඇති කරන්න කියලා. මුලින්ම මේගොල්ලන්ගේ ටැංක් එක ගැන කතා කරොත් අපිට සාමාන්‍යයෙන් ටැංක් එකකට වඩා ගොඩක්ම උමනා වෙන්නේ පොන්ඩ් එක. ඉතින් ඇත්තට මේ වගේ මාළු පොන්ඩ් එක හදන එකකින් ගොඩක් වාසිදායක තත්ත්ව තියෙන. ඇත්තටම ටැංක් එකක ඉන්න වඩා කාෆ් වගේ මාළු රංචුවක් වශයෙන් ටිකක් ලොකු පොන්ඩ් එකකට දැම්මම තමයි වඩාත් හොඳ වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මගේ පොන්ඩ් එක පේනවා ඇති. මේක ගැඹුරු අඩි 1මාරයි දෙකක් නෑ අඩි 2 ගන්න බැලුවා. ඒත් අඩි 2 ටිකක් අමාරු නා. අඩි 1මාරයි පළල මං නෑ ඇත්තට මොකටද මෙන්න මේ වගේ ප්‍රමාණයක් තියෙනවා. මේ වගේ ප්‍රමාණයක් අර ලීයෙන් වහලක් තියෙනවා. මේ වගේ ප්‍රමාණයක් ඔයගොල්ලන්ට පේනවාද ලීය වටේ මේ විදිහට වටෙන් වහලා තමයි තියෙන්නේ. මොකද හරියට කවරින් සිස්ටම් එකක් තාම හදාගෙන නැති හින්දා මේ පැත්තට දැල තමයි තියෙන්නේ. ඉතින් ඔය කිව්වට පස්සේ ඊළඟට මේගොල්ලන්ගේ ටැංක් එක පොන්ඩ් එක කරන හොඳයි සහ විශාල වශයෙන් ෆිල්ටරේෂන් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කෝයි මාළු හදනකොට ෆිල්ටරේෂන් වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි මේ එයා ලයින් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔක්සිජන් එකක් දීලා තියෙනවා නම් වඩාත් හොඳයි පොන්ඩ් එකකට. අපිට ගොඩක් එළියේ තියෙනවා නම් දෙන්න ඕනේ නැහැ. නමුත් ඔක්සිජන් වලට පුරුදු වෙච්ච මාළු ඉන්නවා නම් නොදීත් බෑ. ඉතින් ඊළඟට මේගොල්ලන්ගේ ටැංක් මේන්ස්ලා ගැන කතා කරොත් අපිට මේගොල්ලොත් එක ගෝල්ඩ් ෆිෂ් මාළු හදන්න පුළුවන්. ගෝල්ඩ් ෆිෂ් මාළු හදන්න පුළුවන් ටැංකි සුද්දෝ වගේ මාළු තමයි ගොඩක්ම හදන්න පුළුවන්. ඒ වගේ දැන් මේ පොන්ඩ් එකේම ගත්තොත් කැට් ෆිෂ්ලා ඉන්නවා, ඉරිඩේෂන් ෂාර්ක්ලා ඉන්නවා, කළු සුදු ඉන්නවා, ඒ වගේම කාෆ් ඉන්නවා, පාකු ඉන්නවා. ඔය වගේ මාළුත් එක්ක ඉන්නවා. ඉතින් පාකු එහෙමනම් පොඩි කාලේ ඉඳන් හදපු හින්දා දැන් ලොකු හින්දා ලොකුයි ඒ වුණාට කාෆ්ලට කිසි හානියක් කරන්නේ නැහැ. ඔය විදිහට තියන්න පුළුවන්. ඉතින් මේ පොන්ඩ් එක ජරා වෙලා ඉතින් මේක අස්කන් වීඩියක් ගේන්න. ඉතින් ඊළඟට මෙයාලගේ සාමාන්‍යයෙන් ගොඩක් හොඳ කාෆ් විතරක් ටිකක් ලොකු ලංචුවක් හදනවනේ. ඉතින් ඊළඟට මෙයාලගේ කතා කරමු ආහාර. ඉතින් ආහාර ගැන කියනවා නම් මෙයාලගේ මම පොන්ඩ් එක අරගත්තා. එයා පම්ප් එක අරපු හින්දා සද්දයි ඒක වහන්න ඕනේ. මම එයා පම්ප් එකක් දෙන්න හැටි ගැනත් වීඩියෝ එකක් ගේන්නම්. මෙයාලගේ ආහාර විදියට ඔයගලන්ට හොඳ දිහත් දෙනවා නම් හොඳ ගුණාත්මක බවෙන් වැඩි කෑම එකක් දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒ වගේ කෑම දෙන්න දැන් වඩාක් හොඳ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිකාරි ඇපෙක්ස් වගේ ඒවා දෙනවා නම් ගොඩක් හොඳයි. ඇපෙක්ස් උත් දන්නා ලොකු ඇටෙක් ගන්න තියෙනවා ඉස්තර වගේ නෙමෙයි. ඉතින් කාෆ් මාළු ඇති කරන හැටි ගැන මම මේ වගේ වීඩියෝ තමයි ගේන්න හිතුවේ. ඇත්තටම තාම වීඩියෝ එක ඉවර නෑ. ඒ වුණාට මේ වීඩියෝ හිතපු තරම් මට ක්වොලිටියට කරගන්න බැරි වුණා. ඒක ප්‍රධාන හේතුව උනේ මේ දවස් ටිකේ වැස්ස සහ පොන්ඩ් එකේ දරාවිලා තියෙන එක හින්දා. මේක ගොඩක් පැහැදිලිව මම පොන්ඩ් එකේ නම් වීඩියෝ එකක් ළඟදිම ගේන්නම්. කේතකම් කාෆ් මාළු ගැන නම් මේ විදිහට තමයි වීඩියෝ එක එන්නේ. ඉතින් ඊළඟට මෙයාලගේ වර්ධනය ගැන කියනවා නම් අපිට මෙයාලා ස්වාභාවික පරිසරයෙන් අඩි 2මාරක් විතර වර්ධනයක් ලොකු වර්ධනයක් බලා ගන්න පුළුවන්. ඇත්තටම අපි ගාව ඉන්නවනම් අඩියක් හෝ අඩි 1මාරකට කිට්ටු වගේ සාමාන්‍ය වර්ධනයක් පෙන්눔 කරනවා. ඉතින් වර්ධනය ගැන ওই වගේ තත්ත්වයක් තමයි වර්ධනය නම් තියෙන්නේ. ඉතින් ඊළඟට මෙයාලත් එක්ක අපිට මාළු හදනකොට එන්න ගැටලු සාමාන්‍යයෙන් ගැටලු වශයෙන් මේගොල්ලෝ වෙන මාළුන්ට කිසිම හිරිහැරයක් කරන්නේ නැහැ. මේගොල්ලන්ට හිරිහැර කරන මාළු ඉන්නවා නම් තමයි ප්‍රශ්නයක් එන්නේ. නැත්තම් අපිට ප්‍රශ්න විදිහට කිසිම දෙයක් එන්නේ නැහැ. මේගොල්ලන්ට අන්න ලෙඩ තමයි. ඒක එකම ප්‍රශ්නේ. ඉතින් ලෙඩ වලට නම් සාමාන්‍යයෙන් ගොඩක් කාෆ් මාළුන්ට වයිට් ස්පොට් ඩිසීස් එක වගේ හැදෙනවා. වයිට් ස්පොට් හැදුනාම අපිට මෙතලින් බ්ලූ නැත්නම් ලුණු වගේ දේවල් එකතු කරලා මේක ඉක්මනින්ම හොඳ කරගන්න හැකියාවක් තියෙනවා. බොහෝ ගොඩම දුරට ඇදින ඔය ලෙඩේ තමයි. ඒක ගොඩක් මේවට මෙතලින් බ්ලූ වගේ දේවල් වතුර දාන්නේ හොඳයි. මේ ලෙඩේ හැදෙන්න හේතුව තමයි ආසාදිත මාළුවෙක් ටැංකියට එකතු කරද්දී ඔයගොල්ලෝ ඉතින් මාළුවෙක් ගන්නකොට යාළුව ක්වොරන්ටයින් කරලා ගන්න ඕනේ. ක්වොරන්ටයින් කරලා ගන්න ඕනේ. ක්වොරන්ටයින් කරලා ගන්නකොට මාළුවාගේ තියෙන ලෙඩ රෝග ඔක්කොම නැති වෙනවා. ඒක කරන්න හැටි ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න. ඉතින් කාෆ්ලා හදන්න හරිම ලේසියි. ඇත්තටම ඔයගලන්ට එයා ලයින් එකක් සහ ඉඩකඩ තියෙන ටැංකියක් තමයි ඕනේ වෙන්නේ. කාෆ්ලා හදන්න ඉතින් මේ ටැංකිය අහගම ඔයගලන්ට වෙන ගැරලා තියන්න බෑ. වීඩියෝ අල්ලන්න බලන කෝටි කරගෙන කොළරොඩු එහෙම තියෙන මේක අපි අස් ගන්න ඕනේ. හෙට අනිද්දා අද සෙනසුරාදා දවස. ඉතින් ඉක්මනට මාස් කරන්න අපි බලනවා. වැඩි කාලයක් එහෙම තියන්නේ නැහැ. ඔයගොල්ලෝ මගේ අපන්ට එක පට්ට සද්දයි එකෙන් තමයි. ඉතින් කාෆ්ලා ගැන නම් වීඩියෝ එකක් ගේන්නේ ඔහොම තමයි. කාෆ්ලා ගැන මම ලොකුවට වීඩියෝ ගන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඇත්තටම මේ ගැන ගොඩක් කට්ටිය දන්නවා.
ඉතින් ඉස්සරහට තව මොන වගේ වීඩියෝද ගේන්නේ කියලා මං හිතලා බලලා ගානට හොඳ වීඩියෝ සෙට් එකක් ගේන්න. ඉතින් එතනම ඔයගොල්ලෝ හැමදෙනාටම සුබ දවසක්. අපි ආපු දවසින් හම්බෙමු සුපිරිම වීඩියෝ එකකින්.